යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ආශිර්වාදමත්ම දවසක් වේවා. දේ වචනේ කියනවා එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම කියලා පිලිප්පි පොතේ 3:20. ඒ ආකාරයෙන් පාවුලතුමා අපිට උපදෙස් දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, මිනිස් වශයෙන් අපි හිතනවා මේ පොළොවේ අපි හැමදාටම ඉන්නවා කියන එක ගැන. නමුත් යථාර්ථය තමයි අපි හැමදාටම මේ පොළොවේ ජීවත් වෙන්න යන්නේ නැහැ. මරණය කියන එක අපි කාටත් පැමිණෙන දෙයක්. අපි මේ පොළොව තුළ ජීවත් වෙලා ඉන්නකොට මේ පොළොවේ ජීවිතය තුළ කරන ක්‍රියා අනුව තමයි තීරණය වෙන්නේ මරණයෙන් පසුව අපි යන ස්ථානය සම්බන්ධව. දේව වචනේ ලියලා තියෙනවා අපි මේ පොළොවේ මොන විදිහටද අපි ජීවත් වෙන්න අවශ්‍ය වන්නේ කියලා. දේව වචනයට අනුව අපි මේ පොළොව තුළ එසේ ජීවත් වුණොත් මරණයෙන් පසු අපේ සැබෑ වාසස්ථානය වන ස්වර්ගයට යෑමත් අපේ සැබෑ පුරවැසිකම වන ස්වර්ගීය පුරවැසිකම ලබා ගැනීමටත් අපට ඒ අවස්ථාව අනගි අවස්ථාව හිමි වෙනවා. එසේනම් අපි මේ පොළොවේ තිබෙන පුරවැසිකමට ආසා නොවි ස්වර්ගයේ තිබෙන දෙවියන් වහන්සේ විසින් ලබා දෙන්නා වූ ඒ පුරවැසිකමට ආසාවෙන් අපි මේ පොළොව තුළ අපේ ක්‍රියාවන් ඇතුව ජීවත් වෙමු. එවිට අපේ සැබෑ පුරවැසිකම මරණයෙන් පසුව ළඟා කරගන්නට පුළුවන් වේවි. අපි යාඥා කරමු. ස්වාමිනේ, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපට දී තිබෙන ඒ අනාර්ග පුරවැසිකම, ස්වර්ගීය පුරවැසිකම නිසා මේ පොළොවේ තුල ජීවත් වෙලා ඉන්න ටික කාලය තුලදී පියාණන් ඔබ වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න අපිට උදව් කරන්න. ඔබ වහන්සේගේ වචනේ ලියලා තිබෙන ක්‍රියා අනුව ජීවත් වෙන්න අපිට උපකාර කරන්න. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන්. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ අපේ YouTube channel එක තාම subscribe කර නැත්නම් ඒක subscribe කර දෙවියන් වහන්සේගේ වචනය සම්බන්ධ මේ පණිවිඩය හැමෝටම ආශිර්වාදයක් වන ලෙස share කරන මෙන්න ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට යේසුස් වෙතයි.